good morning. අද නිකම්බෝ යන්න කැබ් එකේ. බලමු නිකම්බෝ වයිප් එක කොයි වගේ වෙයිද කියලා. මගේ වීඩියෝස් බලන හැමෝටම ස්තුතියි. ලස්සන වීඩියෝ ටිකක් ඉස්සරහට ගේන්න. ඔයාලා පොඩි සපෝට් එකක් ඕනේ. ෆලෝ කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරලා දෙන්න. මගේ YouTube channel එක subscribe කරලා දෙන්න. සෙල්ෆි පොල්ල හින්දා ගොඩක් වැඩ ගත්තා. වීඩියෝ එක ඉවරනකම් බලන්න අල්ලලා විසික් කරනවත් එක්ක බැරිම තැන. අය මේ පාර පාන්දරක් ගියේ නෑ. ඉතින් අපි 8යි ගානකට වගේ ඉතින් පොඩ්ඩක් පාරේ ට්‍රැෆික් ඉතින් පැය ගුණක් විතර වුණා නිකම්බොල දෙද්දි. අදත් ඉතින් ගෙදර ඉන්න හිතෙන්නේ නෑනේ යන් කියපු ගමන් ඉතින් මාත් යනවා කොහේ හරි. සිමෙන්ති මිටිය වැටෙන්නේ නැද්ද දන්නේ නෑ නේද? ලංකාවේ ට්‍රැවල් කරද්දී ආසම් පැත්තක් තමයි නිකම්ම සයිඩ් එකේ ඒ පැත්ත අමුතුම වයිබ් එකක් තියෙන්නේ. ඔයාලා ආස පැත්තට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඊළඟ වීඩියෝ එකක් ගේන්න ඕනේ කොහෙද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්නකො. ඊළඟ පාර අපි මේ පැත්තේ රිවිව් එකක් දෙන්න. අලුත් වண்டி. දැන් අපි ඉන්නේ දුංගල් පිටියේ. දුංගල් පිටියට තමයි අපි ආවේ. අර පේන්න තියෙන බීච් එක මට දැක්කාම ඉතින් කිස්සු හැදෙනවා. පොඩි බොසා එක්ක බෑ ගයිස් ඌට ඕනි දේ තමයි කරන්නේ. මම අද ඉන්නේ දැන් ඉන්නේ දුංගල් පිටිය දාන පුදුනේ. ඒක තමයි කී වන්දන්නේ නැහැ. එතනින් මේ කනක්ක තියෙනවා. කනක්කේ හැදැත්තේ බීච් එක තියෙනවා. බලන්න පත්ත ලස්සනයි. සාමාන්‍යයෙන් මට සෝනක් කියපුවා අපි හැමෝම බය වෙන තරම්නේ. හැබැයි මෙතෙන් ආවම අමුතුම වයිබ් එකක් තියෙන්නේ. මේ සෝනෙන් එහා පැත්තේ තියෙන බීච් එක ගයිස්. ඒක තමයි සුපිරිම සීන් එක. බලන්න කොච්චර ලස්සනයිද කියලා. ආයෙත් මම ලොකේෂන් එක කියන මේ දුංගල් පිටිය. දුංගල් පිටිය. සෝනක් මෙච්චර ලස්සන වෙයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. අපි යන්නේ දැන් සෝනක් උඩින්. අන්න සෝනට පිටිපස්සා තියෙන්නේ බීච් එකයි. මාර ලස්සනයි. බලන්න ඉස්සලා මං කියේ බොරු පිටිය බලන්න සෙල්ෆි පොල්ලෙන් ගොඩක් වැඩක් ගන්නවා නේද? බලන්න මේ මං ගත්ත වැඩ කැලේ ටික. අතන එකක් තියෙන වටිනවා ට්‍රැවල් කරනවා. අපිට ඉතින් බීච් එකට ආවම ඒක ඇත්තටම ඒක වෙනම වයිබ් එකක්. ඒක ඉතින් කියන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ සුපිරි. ඒක ඉතින් බීච් එක ළඟ ඉන්න උන්ට අගයක් නැහැ ඉතින්. අංග එකකින් උන්ම තියෙන කොහොමද පොහොද තමයි. මේ ඔබ දකින්නේ දමාගෙන හාරන අවස්ථාවක්. ඒ කියන්නේ මේ ට්‍රයිපොඩ් එක සෙට් කරන්න බෑ. හුළඟට යනවා. ඒකින්ද හාරලා වලලලා තමයි මේ වීඩියෝ එක ගත්තේ. කොහොමද මේ වීඩියෝ එක ලස්සනයි නේද? මෙතන අපි කයියක් ගහලා සෙල්ෆි ස්ටික් එක විසික් කරලා දැම්මා. බෙල්ලේ කම්මුණා බෙල්ල ඇතුලේ ඉන්නවා. මේ බෙල්ලගේ ඇතුලේ ඉන්නේ කකුළුවෙක්ද ඉස්සෙක්ද මොකෙක්ද කියලා ඔයාලා දන්නවද? බලමු දන්න කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මේ බෙල්ලගේ සම්පූර්ණ විස්තරය මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා බලන්නකෝ. ඔන්න ඔය ආකාරයට අපි දුංගල් පිටිය බීච් එකට ඇවිල්ලා පුල් ආතල් එකක් ගත්තා. නගාවින් ෆ්ලයිට් යනවා ගයිස්. මේ ඉතින් කොහොමත් පාතිම්ම තමයි ෆ්ලයිට් එක. ළඟ ටිකක් සරයි. හැබැයි සිසියයි. එහෙනම් වීඩියෝ එකේ රැඳී සිටියට ස්තුතියි. එහෙනම් මගේ channel එක subscribe කරලා comment එකක් දාගෙන යන්න ඔයාගේ අදහස්. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. Thank you.